අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැනගන්න කැමතියි මේක අහන්නත් මොකද්ද වගේ අහන්න නිකන් අර එකපාරට අහන්න බෑ වගේ උනාට සමාජයට වැදගත් නම් ඔව් ධර්මය තුල ත්‍රිපිටකය තුල එන දහම් කාරණයක් නම් අහන්න කැපයි. එහෙමයි මම මේක මේ දැක්කේ විනය පිටකේ කියවද්දි දැක් තමයි අහුනේ භික්ෂුන් විනය පිටකේ පරිශීලනය කරනවා පුතා ගිහියෙක්. එහෙමයි පොඩ බලනවා බොහොම වටිනවා. බලලා අවසානයේ පැවිදි භූමියට එන්න බලන්න. මොකද භික්ෂූන් සැප ගන්නවා සැප විඳිනවා මහාන වුණාමනේ සැප තියෙන්නේ කියලා නිඳා කරන්න කලින් මහාන සැප කියන එක හිතේ ඇති වෙන ආධ්‍යාත්මික සුවේනේ. භෞතික දේවල් අතහැරලා තමයි භික්ෂුන් වහන්සේලා මානසික සුවය ඇයි වැඩක් නැහැ. සුවය විඳින්නේ. ප්‍රශ්නේ අහන්නකෝ. භික්ෂුන් වහන්සේලාට මේ ස්වයං වින්දනය පිළිබඳව තමයි දැනගන්න ඕනේ. ඒක කැපද? ස්වයං වින්දනය. එහෙමයි. භික්ෂුන් වහන්සේලාට ස්වයං වින්දනය අකැපයි. එහෙමයි. දැන් උතන පුතාට හමු වුණේ නැද්ද? සෙය්‍යසක කියලා භික්ෂුන් වහන්සේ නමක් තමයි මුලින්ම ස්වයං වින්දනය කරලා අහුවෙන්නේ. එහෙමයි. සෙය්‍යසක. එහෙමයි. ඒක මේ ගරු අවතක්. එහෙමයි. ඒක ගරු අවතක්. තවත් සම්පූර්ණ කරන්න පුළුවන් දේ අවත ගැන කියවනම්. ඒක සංඝාදිශේෂ කියලා. සංඝාදිශේෂ ගරු අවතක්. පුතාගේ දැනීම හොඳයි. පුතාගේ දැනීම හොඳ නැත්තම් මම මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කරගන්නෙත් නෑනේ. සංඝාදිශේෂ ගරු අවතක්. එහෙමයි. එතකොට සාමණේරයන් වහන්සේලා ගැන නැද්ද? එහෙම තිබ්බා නෑ නෑ සාමණේරයන් වහන්සේලා ගැන අහන්න බැයිද මගේ? පුළුවන්. එතකොට සාමණේර භික්ෂුන් වහන්සේ නමක් කරොත් එහෙමයි. සාමණේරයන් වහන්සේ නමක් ස්වයං වින්දනය කරලා හුනොතින් දඬුහම්. දිය දඬුහම්, වැලි දඬුහම්. ළඟ තියෙන වැලි ගොඩකින් එහෙම නැත්නම් ගඟෙන් ඇලෙන් දොලෙන් වැලි ගෙනල්ලා ඒ ආරාම මිදුල, පන්සල් මිදුල, ආරණ්‍ය මිදුල අතුරන්න ඕන, මිදුල අතු ගන්න ඕන, දිය අදින්න ඕන. ආරාමයට සේනාසනයට ඒ අවශ්‍ය දිය අදින්න ඕන. ඒ භික්ෂුන් වහන්සේලාට වැලි දඬුහම්, දිය දඬුහම්. එහෙම. අතන එහෙම නෙමෙයිනේ. සෙය්‍යසකගෙන් මේ දේ අහු වුණාම සමස්ත ලෝකවාසී සංඝ රත්නයේටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක ගරු අවතක්. සංඝාදිශේෂ ගරු අවතක්. නමෝ බුද්දස්ස.